ඉතින් මේක ඔයගොල්ලන්ට පේනවා ඇති AI glasses කියලා තියෙන්නේ. ඔය විදිහට අපිට ඉගෙන බලන හැමදේම ඉතින් යාළුවනේ අපිට වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් ලස්සනට ඩිසයින් කරලා තියෙන සන්ග්ලාස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. Hi guys, කොහොමද ඔයාලට? ඉතින් අපි අද තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. හැමදාම අපි ඔයගලන්ට ගොඩාක් වෙලාවට අරන් ඉන්නේ අන්බොක්සින් ඒවානේ. ඉතින් අදත් අපි වෙනස්ම විදිහක අන්බොක්සින් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා හැමදාම වීඩියෝ කරන්නේ කැම් එකෙන්ද? එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන කැමරාවකින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනන් හිටියද ලෝකේ තාක්ෂණය එක්ක දියුණු වෙලා දැන් වෙන වෙන ක්‍රමවලටත් කැමරා කරන්න පුළුවන් පහසුකම හදලා තියෙනවා. ඒ කියන්නේ වෙන වෙන ක්‍රම වලින් කැමරා කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ෆෝන් එක ගෙනියන්න බැරි තැන් වලට පොඩක් ලැජ්ජයි කියලා හිතන තැන් වලට දැන් අපිට ෆෝන් එකක් කැමරා එකක් අරගෙන යන්න ඕනේ නැහැ. ඒකට හරියන එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අපි ඔයාලට ඒ කිව්ව දේ. ඒ කියන්නේ මේක බැලුව බැලමට සන්ග්ලාස් එකක්. හැබැයි මේක සන්ග්ලාස් එකක් වුණාට මේකේ වැඩ වෙනස්. අනිවාර්යෙන්. මේක සන්ග්ලාස් එකක් විදිහට පාවිච්චි කරන ගමන් වෙනස් විදිහේ වැඩත් අපිට මේකෙන් කරන්න පුළුවන්. ඔව්. ඉතින් යාළුවනේ මේක ඇත්තටම කිව්වොත් එහෙම AI sunglasses එකක්. ඉතින් මේකෙන් අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. වීඩියෝ කරගන්න පුළුවන්, ෆොටෝ ගහන්න පුළුවන්. එතකොට AI වලින් අපිට ඉමේජ් එකක් කැප්චර් කරාට පස්සේ AI වලින් අපිට ඒකේ ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන්. එතකොට වැඩ ගොඩක් තියෙනවා මේකේ. එතකොට අපිට උඩරිම වීඩියෝ කරොත් එහෙම විනාඩි 45ක් 40ක් වීඩියෝ කරගන්නත් පුළුවන්. බැටරි එක කැපැසිටි එක තියෙනවා මේකේ 290ක් තියෙනවා බැටරි කැපැසිටි එක. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේකේ ගාන මම මේ වීඩියෝ එකේ මැද හරියද කියන්නම් මේකේ ගාන කොහොමද එන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම බජට් සන්ග්ලාසස් එකක් කිව්වොත් එහෙම අපි හරි නේද? ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ අද කාලේ දැන් තියෙනවා Ray-Ban Meta කියලා සන්ග්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ Facebook සමග විසින් ඒක ගහන්නේ. ඉතින් ඒකේ මිල ඔයගොල්ලෝ දන්නවා ඇති 1 ලක්ෂ ගාන පැනලා. 1 ලක්ෂ මං හිතන්නේ 20000ක් 30000ක් වගේ වෙනවා. ඒ සන්ග්ලාස් එක ගන්න ගියොත් එහෙම. ඉතින් මේකේ ගාන බලන්න කොහොමද කියලා ඔයගොල්ලෝ පුදුම වෙයි. ඉතින් ඇත්තටම ඒ සමානව නේද? ඒ සමානව ක්වොලිටි මට්ටමකින් මේ සන්ග්ලාස් එක තියෙනවා. ඉතින් ඒකම අපි මේක අරගෙන අපි දන්නේ නැහැ මේක මොන මගුලක් කේස කියලා. ඉතින් අපි බයෙන් ගත්තේ. ඉතින් ඇත්තටම අපිත් පුදුම වුණා මේක මේ විදිහට වැඩ කරනවා කියලා දැක්කම. අපි එහෙනම් නේද වැඩි කතා නැතුව මේ සන්ග්ලාස් එක බලන්න යමු. බලන්න යන්න. ඔන්න යාළුවනේ මගේ අතේ තියෙනවා ස්මාර්ට් සන්ග්ලාස් එක. ඉතින් මේක ඔයගොල්ලන්ට පේනවා ඇති AI glasses කියලා තියෙන්නේ. ඒත් එක්කම බ්‍රෑන්ඩ් එක වෙන්නේ AIMB G2 කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක G1 එකත් ආව. G1 එක තමයි පරණ version එක. ඉතින් මේක තමයි අලුත්ම version එක. මේ පැත්තේ තියෙන්නේ අර මේකේ තියෙන අර දේවල් තමයි මේකේ තියෙන්නේ මේ සඳහන් කරලා. ඊට පස්සේ අපි දැන් එහෙනම් මේක ඕපන් කරගමුද බලන්න මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව ඕපන් කරගමු. මේ විදිහට අපි ඉටිගුලේ ගලවගමු යාළුවනේ. ඉතින් මේක සීල් පැක් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා ඇති. හරි මං ඉතින් මේ විදිහට ඉටිකොලේ ගලව ගත්තා. දැන් අපි එහෙනම් බොක්ස් එක ඕපන් කරලා බලමු. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති සන්ග්ලාස් එක තියෙනවා. අපි මේ සන්ග්ලාස් එක දැන් එළියට ගමු යාළුවනේ. ඉතින් ලස්සනට ඩිසයින් කරලා තියෙන සන්ග්ලාස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන තමයි කැමරාව තියෙන්නේ. මේ වම් අත පැත්තේ මේක තමයි කැමරාව. ඉතින් හොඳ ඩිසයින් එකක් තියෙන. ඒත් එකම ට්‍රාන්ස්පේරන්ට් එක තියෙන යාළුවනේ. ඉතින් අපිට මේකේ බොක්ස් එකේ තව දේවල් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මරු බාණ්ඩේ නේද? මෙතන බටන් සෙට් එක තියෙනවා. මෙතන බටන් දෙකක් තියෙනවා. අපි එහෙනම් බොක්ස් එකේ මේ අනිත් දේවල් මොනවද තියෙන්නේ කියලා බලමු. ඇතුලේ අපිට තියෙනවා පොඩි පවුච් එකක් වගේ එකක් තියෙනවා. මම හිතන්නේ මේක ඇතුලේ වෙන්නේ නැති සෙට් එකම ඇත්තේ. මම මේක මේ විදිහට ඕපන් කරගන්නවා. පේපර් වර්ක්ස් ටික තියෙනවා යාළුවනේ ඇතුලේ. මේ මොකද්ද මේ මම හිතන්නේ මේක අර අපිට අර කනට ගහ ගන්න ඕන කෑල්ල වෙන්නේ නැති මේ දෙක තියෙන්නේ. අපි ඒක බලමු ඉස්සරහට මොකද්ද ඒක කියලා. ඊට පස්සේ මේ සන්ග්ලාස් මේවා ටික තියෙනවා. ඒ කියන්නේ මේ අපිට කාච මාරු කරන්න ඕන නම් මේවා දාගන්න පුළුවන්. ඊට පස්සේ කේබල් එකක් තියෙන්න ඕනේ. කේබල් එකක් තියෙනවා. කේබල් එකක් තියෙනවා.
මේ තියෙන්නේ චාර්ජ් කරන කේබල් එක. අපිට ඕන විදිහට මේක මේ පවර් බැංක් එකට උනත් ගහන්න පුළුවන්. ඊට පස්සේ මේක චාර්ජ් කරන්න තියෙන යාළුවනේ අපිට මෙහෙම මේ සන්ග්ලාස් එක දිග ඇරලා ඊට පස්සේ මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අර මැග්නට් දෙකක් වගේ තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම්. ඒකට තමයි සෙට් කරන්නේ අර මේ ඕම මේක ගත්තා. අරගෙන යාළුවනේ ඊට පස්සේ ගාන්න මෙතනින් ඔය දැක්කද? ඒක ඔටෝ ඊට පස්සේ අර මැග්නට් වෙනවා මෙතනින්. ඊට පස්සේ තමයි අපිට මේක චාර්ජ් එකට ගහන්න තියෙන්නේ. එහෙම තමයි මේ සන්ග්ලාස් එක චාර්ජ් කරන්නේ. අපි එහෙනම් දැන් මේ ෆෝන් එකට කනෙක්ට් කරලා බලමු නේද මේ කොහොමද කියලා තත්ත්වය. හරි යාළුවනේ ඉතින් මේ අපි සන්ග්ලාස් එක කනෙක්ට් කරගෙන ඉමු. ඉතින් කනෙක්ට් කරන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ ඇප් එක දාගෙන ඉන්න ඕනේ. මේකේ නම Hey Cyan. ඉතින් මම ඒක දාගත්තා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කනෙක්ට් කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට ඔබනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. මෙතන පේනවා ඇති මම කලින් කනෙක්ට් කරගත්තා. ඉතින් මේ තියෙන මේකේ වර්ගයේ මෙතන වැටලා තියෙනවා. තාම ඩිස්කනෙක්ට් කියලා නේ තියෙන්නේ. ඉතින් මේක කනෙක්ට් කරගන්න නම් යාළුවනේ මුලින්ම අපිට ෆෝන් එකේ Bluetooth on කරගන්න වෙනවා. Bluetooth තාම off එකේ තියෙන්නේ. මම දැන් මේ විදිහට Bluetooth එක on කරගන්නවා. on කරගත්තු ගම යාළුවනේ මෙතන කනෙක්ටිං වෙනවානේ. දැන්ම කනෙක්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් කරන්න ඕනේ මේ සන්ග්ලාස් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රතු පාට බටන් එකක් තියෙනවා. මේ තියෙන රතු පාට බටන් එක. ඉතින් ඔන්න ඕක අපි ඔබාගෙන ඉන්න ඕනේ ඔන් වෙන්න. මම ඔයාලට පෙන්නන්නම් ඔන්න ඔය විදිහට. අන්න හරි. දැන් ඔන්න උනා. ඊට පස්සේ යාළුවනේ දැක්කද? ටක් ගාලා ඊට පස්සේ කනෙක්ටඩ් කියලා වැටෙනවා. දැන් යමු අපි අර ඇප් එකට. ඉතින් ඇප් එකට ඊට පස්සේ බලන්න. දැන් මෙතනත් දැන් කනෙක්ටඩ් කියලා පෙන්වන්න ඕනේ. අන්න හරි යාළුවනේ. ඔන්න කනෙක්ටඩ් වුණා අපේ සන්ග්ලාස් එක. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති යාළුවනේ මේකේ බැටරි 100%ක් තියෙනවා. එතකොට මෙතන ඔක්කොම පෙන්නනවා. අපිට ෆොටෝ ගහන්න පුළුවන්, වීඩියෝ කරන්න පුළුවන්, රෙකෝඩින් මේ කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ AI තියෙනවා මෙතන. මේ තියෙන්නේ AI ඔප්ෂන් එක. ඉතින් මේකේ අපිට ඔක්කොම මේ එයා අපිට කියනවා මේ සේරම විස්තර ෆොටෝ එකක් ගැහුවට පස්සේ ඒකේ ඩීටේල්ස් ඒක තියෙනවා. ඊට පස්සේ මේ ඇල්බම් කියලා තියෙන්නේ මේ මෙතනින් තමයි අපේ ෆොටෝ දැන් ෆොටෝ වීඩියෝ ගත්තට පස්සේ මෙතනින් තමයි ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් ඒකත් කරන විදිය. දයාලුනේ මේක ඔන්න එකේනේ තියෙන්නේ. ඉතින් මේ මෙතන රතු පාට බටන් එක එකපාරක් එබුවට පස්සේ තමයි මේ ෆොටෝ එකක් වැදෙන්නේ. ඊට පස්සේ දෙපාරක් එබුවට පස්සේ තමයි වීඩියෝ එක කැප්චර් වෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට කලින් කියන්නම් මේ මෙතන තමයි වම් අත පැත්තේ කැමරාව තියෙන්නේ. දකුණු අත පැත්තේ ෆ්ලෑෂර් ලයිට් එක තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ විදිහට මම එකපාරක් ප්‍රෙස් කරාම ඔන්න බලන්න. අන්න දැක්කද? ෆ්ලෑෂර් ලයිට් එක ඔන් වෙලා ෆොටෝ එකක් කැප්චර් වුණා. ආපහු පාරක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ විදිහට එකපාරක් එබුව ගමන් අන්න ඒ විදිහට මේ ෆොටෝ එකක් කැප්චර් වෙනවා. ඊට පස්සේ දැන් මේ ෆොටෝ එක යාළුවනේ දැන් තියෙන්නේ අපේ මේ මොනවාද ෆෝන් එකේ අර ඇප් එකට තමයි දැන් ඒ ෆොටෝ එක පෙන්නන්නේ. මේ විදිහට මම ආපහු ඇප් එකට ගියා. දැන් ඕගොල්ලෝ පේනවා දැන් අපි ගහපු ෆොටෝ දෙක මේ මෙතන ඉම්පෝට් කියලා දිනවා. ඊට පස්සේ අපි දැන් මේ ඉම්පෝට් කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ඇප් එකට එන්නේ. ටික වෙලාවක් යනවා. Wi-Fi වලින් තමයි මේ අන්න ටක් ගාලා ආවා. මේ ওই විදිහට තමයි ෆොටෝ එක ෆෝන් එකට එන්නේ. දැන් අපි මේ ඕන වීඩියෝ එකක් ෆොටෝ එකක් ගෙවුවට පස්සේ මේ ඇප් එකට එනවා. අපි එහෙනම් දැන් මේ බලමු අපේ මේ වීඩියෝ ක්වොලිටි එක කොහොමද කියලා මේ සන්ග්ලාස් එකේ. හරි යාළුවනේ ඉතින් ඕගොල්ලෝ දැන් පේන්නේ මේ සන්ග්ලාස් එකකින් වීඩියෝ වෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ කටහඬත් හොඳට පැහැදිලිව ඇහෙනවා කියලා මම හිතනවා. මොකද මේකේ අර noise cancellation එකක් තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ මේ වීඩියෝ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ යාළුවනේ මගේ කටහඬ හොඳ පැහැදිලිව ඇහෙනවා කියලා මම හිතනවා. මොකද මම මේ ඔයගොල්ලෝ පේනවා ඇති පාර කිට්ටු ඉන්නේ. ඉතින් වාහන ශබ්ද ඇහෙනවා ඇති. මේ ඉතින් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක නම් ඇහෙන්නෙම නැති තරම් මේ සන්ග්ලාස් එකේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ක්වොලිටිය. මේ ওই විදිහට තමයි ඉතින් සන්ග්ලාස් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ගානට
මාර වාසී මේ සංග්ලාස් එක. මොකද මේ මෙටා එකක් ගන්න ගියොත් එහෙම එක්ලප්ස් එක ගණක් යනවනේ යාළුවනේ. ඉතින් මේකේ ගානට පට්ට වටිනවා. ඔය විදිහට අපිට කියන්නේ බලන හැම දෙයක්ම ඉතින් යාළුවනේ අපිට වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් මගේ අත් දෙකක් දැන්. ඒ කියන්නේ අපිට කිසිම කේස් එකක් නැහැ නේ මොනවා හරි වීඩියෝ කරගන්න ඕන නම් ෆෝන් එක අල්ලන්න ඕනේ නැහැ. මේ සංග්ලාස් එකෙන්ම වැඩේ කරගන්න පුළුවන්. මං හිතනවා මේවා හොඳ පැහැදිලිව පේනවා ඇති කියලා. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ මේකේ වීඩියෝ එන්නේ. ඉතින් මම හිතනවා හොඳ පැහැදිලිව වීඩියෝ ඇති කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කා අපි දෙන්නගේ අද අලුත්ම අන්බොක්සින් එක. ඒක ඇත්තටම පුදුම හිතන දෙයක්. මොකද සංග්ලාස් එකකට පුළුවන් ද වීඩියෝ කරන්න කියලා. ඇත්තටම ඉතින් අර මෙටා එකෙන් දෙන සංග්ලාස් එකට වඩා බජට් එකට ගැලපෙන්න අපිට මේක ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේක අපි ගත්තේ කොහෙන්ද කියලා. ඕගොල්ලන්ට මේකේ තියෙන මේ නම මේ විදිහටම AliExpress එකේ සර්ච් කරොත් ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන් AliExpress එකේ. හැබැයි AliExpress එකේ තියෙන ගානට වඩා හොඳම කාරණේ තමයි මේක. AliExpress එකේ තියෙන ගානට වඩා ගොඩක් අඩුවේ. සාමාන්‍යයෙන් අඩුවෙන් අපිට දැන් මේක ලංකාවෙම මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ආයතනයක් තියෙනවා මේවා විකුණන. ඉතින් අපි දෙන්න ගත්තේ අන්න ඒකේ. ඔයාලගේ බජට් එකට ගැලපෙන්න ඕගලන්ට ඒක ගන්න පුළුවන්, විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේක ගන්න, අරගෙන බලන්න. මේක ගන්න කවුරු හරි ආසාවෙන් හිටියානම් ගන්න තැනක් දන්නේ නැතුව හිටියානම් ඕගලන්ට අපෙන් විස්තර දැනගන්න පුළුවන් මේක ගැන. ඉතින් අපි පල්ලෙහායින් දානවා අපේ WhatsApp නම්බර් එක. ඕගලන්ට WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා දැනගන්න පුළුවන් මේක කොහෙන්ද ගත්තේ කියලා. ඔව් ඉතින් යාළුවනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ මේ නම්බර් එක දාන්නම් මේ WhatsApp නම්බරේ. ඉතින් ඕගොල්ලන්ට ගන්න කැමති කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා නම් අපිට අනිවාර්යයෙන්ම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. අපි සේරම විස්තර කියන්නම් ගත්තේ මොන තැනින්ද කියලා. ඉතින් මම ඕගොල්ලන්ට ගානක් කිව්වා දැන්. ඉතින් මේ ගත්ත ගානක් කිව්වා. ඉතින් ඒ විදිහට අපිට මේ මැසේජ් එකක් දාන්න අපි කියන්නම්. එතකොට මේ ගත්ත තැන ඉතින් ওই විදිහට තමයි ඇත්තටම බජට් උනාට මේක ඇත්තටම සුපිරි සංග්ලාස් එකක් කියලා ඕගොල්ලෝ දැක්ක වීඩියෝ ක්වොලිටි එකත් එක්ක නේද? වීඩියෝ ක්වොලිටි එකත් එක්ක ඕගොල්ලෝ දැක්කා. ඉතින් තව දෙයක් කියන්න බැරුණා යාළුවනේ මේකේ සින්දු අහන්නත් අපිට පුළුවන්. එතකොට කෝල් ආන්සර් කරන්නත් පුළුවන්. මෙතන මේ සංග්ලාස් එකේ පිටිපස්සේ ස්පීකර් එකක් තියෙනවා. ඉතින් අපිට ඒක මාර වාසියක් වෙනවා. මේ ඉතින් මම නම් හිතන්නේ මේක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ වීඩියෝ කරන්න නැද්ද? වීඩියෝ කරන්න තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේක. ඉතින් මාර විදිහට දැන් තාක්ෂණي දියුණු වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේක බජට් එකක් ගැලපෙනවා. එහෙනම් ඉතින් මේ ගත්ත දැන ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් අපිට මේ WhatsApp එකට දාන්න මැසේජ් එකක්. එහෙනම් නේද? අපි එහෙනම් මේ ඊළඟ වීඩියෝ එක හම්බෙමු. අදට ගිහින් එන්නම් එහෙනම්. bye. bye.